ආයුබෝවන් ඔයා මේක තුලා ඉන්නේ SLLT YouTube channel එක සමග. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්න යන්නේ මෙන්න මේ ගිනි නිවීමේ සේවයේ ගිනිබට තනතුරට බඳවා ගැනීමකට අදාළ විස්තරයක්. මෙන්න මේ විස්තරය කියන්න කලින් මම ඔයාලට මතක් කරනවා තවමත් SLLT YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. රැකියාව පිළිබඳ තොරතුරු ඉතා ඉක්මනින් ලබා ගැනීමට නම් ඔයා අපේ channel එක subscribe කරලා තියාගන්න ඕනේ. එහෙනම් වීඩියෝ එකට යමු. එතකොට මෙන්න මේ ගැසට් නිවේදනය නිකුත් කරලා තියෙන්නේ බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවය මගින් දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ තියෙන ගිනි නිවීමේ සේවයේ ඉනිමට තනතුරට බඳවා ගැනීමට අදාළ ගැසට් නිවේදනය තමයි මේ නිකුත් කරලා තියෙන්නේ. එතකොට ඒකෙදි මෙහෙම කියනවා බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ දෙහිවල ගල්කිස්ස මහනගර සභාව තුළ පුරප්පාඩු පවතින ගිනි නිවීම සේවයේ ගිනිබට තනතුරට බඳවා ගැනීම සඳහා නියමිත සුදුසුකම් සපුරා ඇති බස්නාහිර පළාත් තුළ ස්ථීර පදිංචිකරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. එතකොට මේකට අයදුම් කරන්න පුළුවන් බස්නාහිර පළාත් තුළ පදිංචි ස්ථීර පදිංචියක් තියෙන අයදුම්කරුවන්ට විතරයි මෙන්න මේ ගිනිබට තනතුරට අයදුම් කිරීමේ හැකියාව තියෙන්නේ. එතකොට වෙනත් පළාත් වල අයට මෙන්න මේ තනතුරට අයදුම් කිරීමේ හැකියාවක් නැහැ. ඊට පස්සේ කියනවා ගිනිබට තනතුරට අදාළව පුරප්පාඩු 6ක් තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ වැටුප් ප්‍රමාණය ගැන සඳහන් කරලා තියෙනවා. වැටුප් ප්‍රමාණය 71420ක වැටුපක් ගෙවනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ ගිනිබට තනතුරට අවශ්‍ය කරන අධ්‍යාපන සුසුකම් විදියට මෙන්න මේක සඳහන් කරලා තියෙනවා. ඒකෙදි කියනවා සාමාන්‍ය පෙළ විභාගෙදී එකවරකදී සිංහල හෝ දෙමළ භාෂාව සමග ගණිතය ඇතුළු විෂයන් 4කට සම්මාන සාමාර්ථ සහිතව විෂයන් 6කින් සමත් වී තිබීම. එතකොට සබ්ජෙක්ට් 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ සබ්ජෙක්ට් 6 ඇතුළත සිංහල සහ ගණිතය කියන විෂයන් දෙක එන්න ඕනි සම්මාන දෙකක් සහිතව. එතකොට ඊට පස්සේ කියනවා සමත් වී තිබීම සහ එම අවස්ථාවේදී හෝ තවත් එක් අතිරේක අවස්ථාවකදී විද්‍යාව සහ ඉංග්‍රීසි භාෂාව සමත් වී තිබීම. එතකොට විද්‍යාවයි ඉංග්‍රීසි සමත් වෙලා තියෙන්නත් ඕනේ. ඒක පළවෙනි සැරේ හරි දෙවෙනි සැරේ හරි තුන්වෙනි සැරේ හරි කමන්නේ විද්‍යාවයි ඉංග්‍රීසි. හැබැයි මේ සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම අර ගණිතේ සහ සිංහල කියන දෙකට සම්මාන තියෙන්න ඕනේ එකවරකදී. ඒකට එතකොට විෂයන් 6ක් තියෙන්නත් ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඔක්කොම විෂයන් 4කට සම්මාන තියෙන්න ඕනේ. එතකොට විෂයන් 6 සමත් වෙලා තියෙනවා. 6 4ක් තියෙනවා නම් හරි වට. මෙන්න මේ තනතුරට අයදුම් කරන්න පුළුවන්. ඊට පස්සේ කායික සුසුකම් ගැන කියනවා. එතකොට ඒකෙදි උස සෙන්ටිමීටර 162කට නොඅඩු සහ ජෛව ස්කන්ධ දර්ශකය නියමිත පරිදි තිබිය යුතුයි. ඒ කියන්නේ උසට සරිලන බරෙම හරියට තියෙන්න ඕනි කියලා කියනවා. එතකොට ඒකේ 18.5යි 24 අතර වෙන්න ඕනි කියලා කියනවා ජෛව ස්කන්ධ දර්ශකය. ඊට පස්සේ කියනවා සෑම අපේක්ෂකම දිවෙනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට අනතුරු රාජකාරී ඉටු කිරීමට ප්‍රමාණවත් ශාරීරික සහ මානසික යෝග්‍යතාවයකින් යුක්ත විය යුතුයි කියලා. ඊට පස්සේ කියන උපැස්යුවලක් හෝ ස්පර්ශ කාච රහිත ඇස් පෙනීම අවම වශයෙන් 6න් 6 හෝ 12න් 6 අතරද වර්ණ පෙනීමද සාමාන්‍ය විය යුතුය. ඒක ගැන කියනවා රාජ්‍ය වෛද්‍ය නිලධාරියෙකු විසින් නිකුත් කරන ලද වෛද්‍ය සහතිකයක් මගින් මේ බව සනාථ කළ යුතුය කියලා කියනවා. එතකොට ඔයාට ඇස් පෙනීමේ හැකියාව ඇස් පෙනීමේ ආබාධ සහිත කෙනෙක් නම් ඔයාට මෙන්න මේ තනතුරට අයදුම් කිරීමේ හැකියාවක් නැහැ කියලා තමයි මේ කියන්නේ. ඊට පස්සේ කියනවා කෘත්‍රිම ශාරීරික වෙනස්කම් කර නොතිබිය යුතුය. ඒ සාමාන්‍ය පච්ච ගැටීම් වගේ දේවල් ටැටූස් වගේ තියෙනවා නම් මෙන්න මේ තනතුරට අයදුම් කරන්න බෑ කියලා කියනවා. ඊට පස්සේ වෙනස් සුසුකම් විදියට කියනවා ශ්‍රී ලාංකික පුරවැසියෙකු වෙන්න ඕනේ කියලා කියනවා. අයදුම්පත් කැඳවන අවසාන දිනට පූර්වාසන්නව වසර 3ක් කාලයක් අඛණ්ඩව බස්නාහිර පළාත් තුළ ස්ථිර පදිංචි ඇති තැනැත්තෙක් වෙන්න ඕනේ කියලා කියනවා. මුල්නුච්චුව බස්නාහිර පළාතේ පදිංචිකාරයන් විතරයි මෙන්න මේ තනතුරට අයදුම් කරන්න පුළුවන්. ඒතකොට ඒ කට්ටිය පුරා ඒ කියන්නේ අයදුම්පත් නිකුත් කරන දිනේ වෙද්දී ඒ ආසන්න අවුරුදු 3 බස්නාහිර පළාතේ ස්ථිර පදිංචිකාරය වෙන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ කියනවා අයදුම්පත් බාර ගන්න අවසාන දිනට අයදුම්කරුවන්ගේ ඒ වයස අවුරුදු 18ට නොඅඩු සහ 24ට නොවැඩි විය යුතුයි. ඒකට 18ත් 24ත් අතර අයට තමයි මෙන්න මේ තනතුරට අයදුම් කරන්න පුළුවන්. 24ට වැඩි නම් බෑ. 18ට නම් ඒත් බෑ. ඊට පස්සේ අවිවාහක පිරිමෑයෙකු විය යුතුය. ඒක ග්‍රාම නිලධාරී සහතිකයක් මගින් සනාථ කරන්න ඕන කියලා කියනවා. ඊට පස්සේ යහපත් චරිතයකින් යුක්ත විය යුතු අතර නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධ නොවූ අයෙකු බව පොලිස් වාර්තාවකින් සනාථ කරන්න ඕන කියලා කියනවා. ඊට පස්සේ කියනවා තනතුරට බඳවා ගැනීම සඳහා නියම කර ඇති සුදුසුකම් අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ හෝ ගැසට් පත්‍රයේ සඳහන් වන දිනට සෑම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබිය යුතුයි. එතකොට මෙන්න මේ ගැසට් අයදුම්පත් යොමු කරන අවසාන දවස වෙද්දී ඔයාගේ මෙන්න මේ කියපු සියලුම සුදුසුකම් ටික සම්පූර්ණ කරලා තියෙන්න ඕනි කියලා මෙන්න මේ නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. එතකොට ඕන කියන සුදුසුකම් ටික තියෙනවා නම් ඔයාට මෙන්න මේ තනතුරට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ තනතුරට බඳවා ගැනීමේ ක්‍රමය ගැන කියනවා. එතකොට ඒකෙදි කියනවා ලිඛිත පරීක්ෂණයකින් සහ
වෘත්තීය පරීක්ෂණයකින් ලබා ගන්නා ලකුණු වල කුසලතාව අනුපිළිවෙල අනුව පුරප්පාඩු සඳහා ආධුනික ඉනිපටයන් වශයෙන් තෝරා ගන්නු ලැබේ. ඒකට ඔයාලා මෙන්න මේ තනතුරට බඳවගන්නේ ඔයාලට එක්සෑම් එකක් තියලා සහ ඔයාලගේ ප්‍රායෝගික පරීක්ෂණයක් තියලා තමයි ඒ දෙකේම ලකුණු වල එකතුවෙන් වැඩිම ලකුණු ගන්න 6 දෙනා තමයි මෙන්න මේ තනතුරු වලට බඳවා ගැනීම සිදු කරන්නේ. ඊට පස්සේ කියනවා පුහුණුව ආරම්භ කිරීමට පෙර සියලුම ආධුනික ගිනිබටයන් කායික මානසික යෝග්‍යතාව තහවුරු කිරීම සඳහා වෛද්‍ය පරීක්ෂණයට භාජනය කරනු ලැබේ. කියන්නේ ඔයාලගේ ශරීරයේ ඒ ටික හරියට තියෙනවද ඒව බලන්න තමයි මෙන්න මේ වෛද්‍ය පරීක්ෂණේ තියෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ කියනවා පුරප්පාඩු සඳහා තෝරා ගන්න අයවලුන් එක් අවුරුදු ගිනිබට පුහුණු පාඨමාලාව හැදෑරිය යුතුය. පුහුණු කාල සීමාව තුළදී වැඩ හැසිරවීම හා පැමිණීම සතුටුදායක නොවන හෝ අපේක්ෂිත රැකියා මට්ටමට ළඟා නොවන හෝ අපේක්ෂිත රැකියා මට්ටමට ළඟා නොවන ආධුනික ගිනිබටයන් කිසිම වන්දියකින් තොරව පුහුණුවෙන් ඉවත් කරනු ලැබේ. කියන්නේ හරියට පාඨමාලාව ඔයාලා සම්පූර්ණ කරන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයාලා පාඨමාලාවෙන් ඉවත් කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ කියනවා සාර්ථක අදාළ පුහුණුව අවසන් කරන ආධුනික ගිනිබටයන් ගිනිබට තනතුරු සඳහා ස්ථිරව බඳවා ගනු ලැබේ. පුහුණු කාල සීමාව ස්ථිර සේවා කාලය සඳහා ගණනය කරනු ලබන අතර අදාළ වැටුප් ප්‍රමාණයේ දෙවන පියවරේ තබනු ලැබේ. පුහුණු කාල සීමාව තුළදී මාසික රුපියල් 10,000ක දීමනාවක් ගෙවනු ලැබේ. පුහුණු කාල සීමාව තුළදී කිසිම ආධුනික ගිනිබටයෙකුට විවාහ වීමට අවසර දෙනු නොලැබේ. පුහුණුවට තෝරා ගන්නා ලද ආධුනික ගිනිබටයන් ස්ථිර තනතුරට පත් කිරීමෙන් අනතුරුව පත් කළ දින සිට වසර 5ක කාල සීමාවක් දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ සේවය කරන බවට පත්වීම් බලධාරියා සමග රුපියල් 5,000ක වටිනාකමකින් යුත් බැඳුම් කලයක් පුහුණුව ආරම්භ කරන අවස්ථාවේදී අත්සන් කළ යුතුය. එතකොට ඔයාලා මෙන්න මේ අවුරුදු 5ක් මේක සේවය කරනවා කියලා පත්වීම් බලධාරියා එක්ක රුපියල් 50,000ක නේ ලක්ෂ 5ක වටිනාකමකින් යුත් බැඳුම් කලයක් අත්සන් කරන්න ඕනි කියලා කියනවා. එතකොට ඔයාලා මේ පුහුණුවෙන් අයින් වුණොත් අර ඔයාලා වෙනුවෙන් වියදම් කරපු මුදල ඔයාලට ගෙවන්න වෙන දෙයක් තමයි මෙතෙන්දි මේ කියන්නේ. ඒක නිසා බැඳුම් කරේ අත්සන් කළා තමයි ඔයාලා මෙන්න මේ පුහුණුවට බඳවා ගැනීම සිදු කරන්නේ. ඊට පස්සේ කියනවා ආධුනිකයාගේ අභිමතය වර්ධි පුහුණු කාලය තුළ පුහුණුවෙන් ඉවත් වන්නේ නම් පුහුණුවට වැය වූ සියලු වියදම ආයතනයේ වෙත ගෙවීමට කටයුතු කළ යුතුය. ආර මම කලින් කිව්ව කතාව තමයි මේ කියන්නේ. ඊට පස්සේ ගිනිබට තනතුර සඳහා පත්වීම් ලාභීන් දෙහිවල ගල්කිස්ස මහනගර සභාව වල ප්‍රදේශයේ පදිංචි වන ලෙස නියම කළ හැකිය. ඊට පස්සේ ලිඛිත විභාගය ගැන කියනවා. ලිඛිත විභාගයේ එක විෂයයි තියෙන සාමාන්‍ය දැනීම සහ බුද්ධි පරීක්ෂණය බලන්නේ. එතකොට ඒකේ ලකුණු 100න් දෙනවා. ඔයාලා සමත් වෙනවා ලකුණු 40ක් ලබා ගන්න ඕනේ. ඊට පස්සේ වෘත්තීය පරීක්ෂණය ගැන කියනවා. ලිඛිත විභාගයේ සමත් අයදුම් කරවන් තමයි මෙන්න මේ වෘත්තීය පරීක්ෂණයට ගෙන්නන්නේ කියලා කියනවා. එතකොට ඒකෙදි කියනවා මේ පරීක්ෂණයට සහභාගී වීමේදී ශාරීරික යෝග්‍යතාවය පිළිබඳ රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකුන් ලබාගත් වෛද්‍ය සහතිකය ඉදිරිපත් කළ යුතුය. ඒ ඔයාලා එක්සෑම් එක ලියලා එක්සෑම් එකෙන් ලකුණු 40ට වැඩි අරගෙන සමත් වෙන කට්ටියට තමයි ගෙන්නන්නේ ඉන්ටර්විව් එකට. ඒකට ඉන්ටර්විව් එක කියන්නේ මේ ප්‍රායෝගික පරීක්ෂණයට. ඒ ප්‍රායෝගික පරීක්ෂණයේදී තමයි මෙන්න මේ කියන වෛද්‍යවරයාගෙන් ඒ සහතිකය ගන්න ඕන වෙන්නේ. එතකොට ඒකෙදි ඔයාලගේ බලනවා කියලා කියනවා දරා ගැනීමේ හැකියාව සහ සම්බරතාවය කියන දෙක බලනවා කියලා තියෙනවා. ඒකට ලකුණු 60ක් සහ 40ක් වගේ ලකුණු 100ක් ලබා දෙනවා කියලා තියෙනවා. එතකොට 60න් ඔයා ලකුණු 36ක් ගන්න ඕනේ වගේම සම්බරතාවයට ලකුණු 40න් 24ක් සමත් වෙන්න ගන්න ඕනේ කියලා කියනවා. ඊට පස්සේ කියනවා කිසියම් අයදුම්කරුවෙකු ලිඛිත සහ වෘත්තීය ප්‍රායෝගික පරීක්ෂණ වලට කැඳ වූ පමණින් හෝ එම් පරීක්ෂණ වලට භාජනය කළ පමණින් ඒ අයදුම්කරු බඳවා ගැනීම සඳහා සුදුස්සෙකු ලෙස නොසලකනු ලැබේ කියලා. කියන්නේ ඔයාලා මේ විභාගයට කැඳෙවුව කියලා, ඉන්ටර්විව් කැඳෙවුව කියලා සහ ප්‍රායෝගික පරීක්ෂණයට කැඳෙවුව කියලා ඔයාලට පත්වීමක් ලබා දීමට සුදුස්සෙක් කියලා සලකන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය ගැන කියනවා. මৌলিক සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා පවත්වනු ලැබේ. ලකුණු ලබා දෙන්නු ලැබේ. එතකොට ඔයාලට කිව්වනේ මෙන්න මේ අධ්‍යාපන සුදුසුකම් තියෙන්න ඕනේ, මෙන්න මේ වයස් සීමාවන් තියෙන්න ඕනේ, විවාහ වෙලා තියෙන්න බෑ, අන්න ඒ වගේ දේවල් කියවනේ. අන්න ඒවා සහතික මගින් පරීක්ෂා කරලා බලන්න තමයි මෙන්න මේ සම්මුඛ පරීක්ෂණය තියන්නේ. ඊට පස්සේ කියනවා සේවා නියුක්ත කිරීමේ කොන්දේසි. එතකොට මේකෙදි කියනවා මෙම තනතුරු ස්ථිරයි විශ්‍රාම වැටුප් සහිතයි කියනවා. අදාළ පරිදි වැන්දපු සහ අනද්දරු විශ්‍රාම වැටුප් පරමුදලට දායක විය යුතුයි කියනවා. බඳවා ගන්න ලැබෙන තැනැත්තන් වසර 3ක පරිවාස කාලයකට යටත් වෙනු ලැබේ කියලා. ඒතකොට රජයේ ඕනම පත්වීමකදී මෙන්න මේ අවුරුදු 3ක පරිවාස කාලයට යටත් වෙන්න ඕනි කියලා ඒ කතාව තියෙනවානේ. ඊට පස්සේ කියනවා මේට අමතරව ආයතන සංග්‍රහය විධිදානද බස්නාහිර පළාත් සභා මූල්‍ය රීති සංග්‍රහයටද කලින් කළ බස්නාහිර පළාත් සභා ගරු ආණ්ඩුකාරතුමා විසින් පනවනු ලබන රෙගුලාසි වලට හා නියෝග වලටද බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් කලින් කළ පනවනු ලබන වෙනත් රෙගුලාසි සහ නියෝග වලටද අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු නියෝග වලටද දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික කොමසාරිස් විසින්
කලින් කල පනවනු ලබන නියමයන්ටද යටත් විය යුතුය. ඒක ඉතින් සාමාන්‍ය දෙයක් ඔය කියන්නේ. ඊට පස්සේ කියනවා අයදුම්පත් යොමු කරන්න ඕන ආකාරය ගැන. ඒකෙදි කියනවා මෙන්න මේ වාගේ අයදුම් පත්‍රයේ මෙම නිවේදනයේ අවසානයේ දක්වා ඇති ආදර්ශ ආකෘතියට අනුව A4 ප්‍රමාණයේ කඩදාසියක අයදුම්පත් පිළියෙල කරලා එවන්න ඕනි කියලා. එතකොට ඒකේ අංක 1 සිට 4 දක්වා කොටස් 4ක් තියෙනවා ආදර්ශ අයදුම් පත්‍රය. මම ඔයාලට වීඩියෝ එක අවසානයේ ඒ ආදර්ශ අයදුම් පත්‍රය දාන්නම්. එතකොට මේ අංක 1 ඉඳලා 4 දක්වා තියෙන ටිකෙන් ඔයා A4 කොලයක අංක 1 2 කියන ටික එන්න ඕනි කියලා තියෙනවා. 1 2 යට තියෙන තොරතුරු ටික A4 sheet එක එක පැත්තකට එන්න ඕනි කියලා කියනවා. ඒ වගේම ඒ A4 sheet එකේ අනිත් පැත්තේ අංක 3 4 කියන තොරතුරු වලට අදාළව ඒ තොරතුරු ටික ඇතුළත් වෙන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට එකම කොලේ දෙපැත්තේ තමයි මෙන්න මේ වගේ ඇප්ලිකේෂන් එක හදන්න ඕනේ ඔයාලා. ඊට පස්සේ කියනවා අයදුම් පත්‍රය සමග පහත් සඳහන් ලියකිරිවල ඡායා පිටපත් අමුණා විය යුතුය. කිසියම් අයදුම් කරුවක සම්මුඛ පරීක්ෂණයට ඇඳවනු ලැබුව විට එම සහතිකවල මුල් පිටපත් සහ අනෙකුත් සහතික ඉදිරිපත් කිරීමට සූදානම් වී සිටිය යුතුය. එතකොට ඔයාලා උපැන්න සහතිකයේ පිටපතක් යවන්න ඕනේ. ඔයාලගේ ඇප්ලිකේෂන් එකත් එක්ක ඊට පස්සේ අධ්‍යාපන සහතික හෝ ලබාගත් ඉහළම අධ්‍යාපන සුසුකම දැක්වෙන වෙනත් සහතිකවල පිටපත් යවන්න ඕනේ. ඒ කියන්නේ ඔයා සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළ සමත් වෙලා ඉන්නවා නම් ඔයා සාමාන්‍ය පෙළ උසස් පෙළ කියන දෙකේම කොපිස් දෙකක් යවන්න ඕනේ. මේක තමයි මේ කියන්නේ. ඊට පස්සේ කියනවා ජාතික ඇඳලුම්පතේ ඡායා පිටපතක් යවන්න කියලා කියනවා. ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් විසින් අනුවස්සන් කළ තමන්ගේ ස්ථීර පදිංචිය ඇති කොට්ටාසේ ග්‍රාම නිලධාරිය විසින් නිකුත් කළ පදිංචිය පිළිබඳ සහතික. කියන්නේ ඔයාලා ග්‍රාම නිලධාරිගෙන් ගන්න පුළුවන් ඔයාලගේ පදිංචිය තහවුරු කරලා සහතිකයක්. අන්නේ සහතිකෙත් මේකට එවන්න කියලා කියනවා. ඊට පස්සේ අයදුම්කරුගේ විවාහක හෝ අවිවාහක බවද ග්‍රාම නිලධාරි සහතිකය මගින් සනාථ කළ යුතුය. එතකොට ඒකේ ග්‍රාම නිලධාරි සහතිකයේම තියෙනවා ඔයා විවාහකද අවිවාහකද කියලා සඳහන් කරන්න තැනක් තියෙනවා. ඒක සඳහන් කරලා දීවි. ඊට පස්සේ කියනවා තමන්ගේ ස්ථිර පදිංචිය ඇති කොට්ටාසයකට අදාළ පොලිස් ස්ථානයෙන් ලබාගත් පොලිස් වාර්තාවක් මෙම අයදුම්පත් බාර ගන්නා අවසාන දිනට ඉහතින් ඌ මාස 6ට නෝඩු කාලයක් තුළ ලබාගත් එකක් විය යුතුය. ඒකට පොලිස් වාර්තාවකුත් මේකට එවන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ කියනවා අයදුම්පත් බහලන කවරේ වම්පස ඉහළ කෙළවලේ දෙහිවර ගල්කිස්ස මහනගර සභාවේ ගිනි නිවීම සේවයේ ගිනිබඩ තනතුර යනුවෙන් සඳහන් කර 2025 6/27 දින හෝ එදිනට පෙර ලැබෙනසේ නාගරික කොමසාරිස් දෙහිවර ගල්කිස්ස මහනගර සභාව දෙහිවල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් විය යුතුය කියලා. එතකොට ඔයාලගේ ඇප්ලිකේෂන් ඔයාලා ලියාපදිංචි තැපෑලෙන් ඔන්න කිව්ව ලිපිනයට යවන්න ඕනේ. වගේම ලියුම් කවරේ වම් පැත්තේ උඩ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ගිනි නිවීම සේවයේ ගිනිබඩ තනතුර කියලා සඳහන් කරන්නත් ඕනේ. වගේම ඔයාලගේ අයදුම් පත්‍රය සහ අයදුම් පත්‍රයත් එක්ක අර යවන්න දැන් කලින් කිව්වා මෙන්න මේ සාතිකවල කොපි යවන්න කියලා. ඒ ටික ඔක්කොම ඔයාලා ලියුම් කවරේ දාලා ඒ ලියුම් කවරේ මෙන්න මේ වම් පැත්තේ උඩින් මේකත් ලියලා 2025 6/27 දිනට කලින් හෝ එදින හෝ එදිනට කලින් ලැබෙන විදිහට යවන්න කියලා තියෙනවා. ඊට පස්සේ කියනවා තැපෑලේදී නැතිවන හෝ වැරදි ලෙස ලිපිනය ලිවීමෙන් ආවසු හරවා යවුණු අයදුම්පත් සම්බන්ධයෙන් වගකීම් නොලබන අතර නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් මෙවැනි නිවේදනයේ සඳහන් ආකාරයට පටහැනි අයදුම් පත්‍රයක් හා සම්පූර්ණ අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. එතකොට ඔයාලගේ අයදුම් පත්‍රය හරියට සම්පූර්ණ කරලා නියමිත දිනට ලියාපදිංචි තැපෑලෙන්ම මේක යවන්න. එහෙම මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එයාලා ඒකට වක් කියන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ කියනවා අයදුම්පත් කැඳවීමෙන් අනතුරු හෝ අයදුම්පත් කැඳවන අතරතුර හෝ මෙම බඳවා ගැනීම ප්‍රමාද කිරීම හෝ වෙනස් කිරීම හෝ මෙම නිවේදනය සංශෝධනය කිරීම හෝ වෙනස් කිරීම හෝ අවලංගු කිරීම හෝ තනතුරු ප්‍රමාණය වෙනස් කිරීම හෝ බඳවා ගන්නා ප්‍රමාණය තීරණය කිරීමේ බලය දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික කොමසාරිස් සතුය. මෙම බඳවා ගැනීම සම්බන්ධයෙන් විධිවිධාන සලකා නොමැති සියලු කාරණා පිළිබඳ අවසාන තීරණ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික කොමසාරිස් සතු වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මම ඔයාලට ඉදිරිපත් කරනවා මෙන්න මේ අයදුම් පත්‍රය. මෙන්න මේ අයදුම් පත්‍රයේ අංක 2 කියලා කොටස් දෙකක් තියෙනවා. ඒ සියලුම කොටස් ටික ඔයාලගේ A4 sheet එකේ එක පැත්තකට එන්න ඕනේ. ඒ වගේම අංක 3 4 කියන එකට අදාළ කොටස් ටික අනිත් ඒ A4 sheet එකේම අනිත් පැත්තට එන්න ඕනේ. එහෙම කළා ඔයාලගේ ඇප්ලිකේෂන් එක සකස් කරගන්න. සකස් කරලා අර කිව්ව ඡායා පිටපත් ඇප්ලිකේෂන් වල ඡායා පිටපත් එක්ක ඔයාලගේ සර්ටිෆිකේට් වල ඡායා පිටපත් එක්ක මෙන්න මේ ඇප්ලිකේෂන් එකත් ඇටච් කරලා ඔක්කොම ටික අර කිව්ව ඇඩ්‍රස් එකට ලියාපදිංචි තැපෑලෙන් යවන්න. එතකොට එහෙම යවද්දී ලියුම් කවරේ වම් පැත්තේ උඩ අර කියපු එක සඳහන් කරලා යවන්න. ඒක තමයි කරන්න තියෙන ඔයාලට මෙන්න මේ තනතුරට අයදුම් කිරීමේදී. ඉතින් මම හිතනවා මෙන්න මේ සියලු විස්තරය ඔයාලට ඉතාම හොඳින් පැහැදිලි වෙන්න කියලා. එහෙනම් මෙන්න මේ වගේ රජීය රැකියාව, පෞද්ගලික අංශ රැකියාව, රජීය ගැසට් නිවේදන, රජීය තරඟ විභාග වගේ දේවල් ගැන තොරතුරු ඉතා ඉක්මනින් දැන ගැනීමට SLLට YouTube channel එක subscribe කරන්න කියලා මතක් කරන ගමන් ගිහිල්ලා එන්නම්. සුබ දවසක් වේවා.